ලංකාවේ පළවෙනි වතාවට අපි දෙන්න යන එක්ස්පීරියන්ස් එක SL GT කාර් එකක් ඇතුලේ. අයිබෝන් ඔයාලගේ ෆේවරිට් මටියුනකා channel එක drive ශ්‍රී ලංකාවේ ඉතින් මම සද්දවි back in SL yo. ඉතින් මේ එපිසෝඩ් එකේ අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා legends ගොඩක් ගැන අපි කතා කරා. තවත් JDM legend කෙනෙක් අරන් ඇවිල්ලා තියෙනවා race legend කෙනෙක් එක්ක. ඉතින් අපිට අපේ channel එක පටන් ගත්ත කාලේ ඉඳන්ම අපිත් එක්ක ඉඳපු ඉස්රාක් වහබ්. Hi Sakaya. Sup, man? Thanks for having Drive Sri Lanka with you from Drive the Sri beginning. Lanka. It's great to be back. Sadda, it's great to see you back in SL. Thank you, thank you. ඔය සද්ද දැන් පොඩ්ඩක් වෙනස් වෙලා නේ. මහත සද්ද නෙමෙයි කෙට්ටු සද්ද. දැන් මන්න නම් මහත තමයි කැමරා එකේ. අපි කතා කරන්න යන්නේ අද Nissan 350Z Fairlady එක. Tell me about the car and how you got your hands on this. ඇත්තට මේ කාර් එක මං ගත්තේ මේ ටී-ෂර්ට් එක හින්දා. ඇත්ත කතන්දරේ මං ගිය අවුරුද්දේ ජපානයේ යනකොට අපේ වටාරු සාන්ත එක්ක මේ අපි පොඩි ගමනක් ගිහිලා අපි අප් ගරාජ් එකේ හිටියා. ඉතින් අප් ගරාජ් එකේ අර ටී-ෂර්ට් වගේ විකුණන්න තිබ්බා. ඊට පස්සේ මේ ලස්සන නිස්මෝ ටී-ෂර්ට් එකක් තිබ්බා. වටාරු කිව්වා මේක ගන්න. ඉතින් මං හරවලා බැලුවා මේ මට නිස්මෝ මොනවත් නැහැ, Nissan මොනවත් නැහැ මගේ ගරාජ් එකේ. එයා කිව්වා කමන්නයි ගන්න සමහරට Nissan එකක් හම්බ වෙයි. මේ තියෙන්නේ හම්බ වෙච්ච Nissan එක. ටී-ෂර්ට් එක අරගෙන තමයි කායකට ගිහිල්ලා දෙන්නේ. ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා මගේ අර EG ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒක මං ගත්ත එක්කෙනා යාමට කෝල් කරලා කිව්වා මේ මගේ අයියා කෙනෙක්ගේ ලස්සන කාර්යයක් තියෙනවා 350Z එකක් ඇවිල්ලා බලන්න. ඔයාටම හරියන කාර්යයක්. ඊට පස්සේ මං රට ගියා. ඊට පස්සේ මං හජ් වලට ගියා. ඊට පස්සේ රේසින් පටන් ගත්තා. ඉතින් ඒ කාලේ ඔක්කොම මේ වෙලා තිබුණේ නැහැ ගිහලා කාර් එක බලන්න. ඒත් ගිය අවුරුද්දේ ඔගෝස්ට් වල වගේ මං කටුකුරුන්ද ගියා. එතකොට මම මේ දැක්ක තව 350Z එකක්. දැකලා ඒකේ සද්දෙත් අහලා මං කිව්වා කොහොම හරි කාර් එකක් මං මේ ගන්න ඕනේ. ඊට පස්සේ මණ්ඩි ගිහලා බැලුවා ටියුස්ඩේ කාර් එක ගත්තා ඉතින්. දවස් දෙකයි මන්ඩේ බැලුවා ටියුස්ඩේ කාර් එක ගත්තා. Start from the exterior setup. What upgrades has been done onto this? Exterior එකේ මං කරලා තිබ්බේ පොඩි සිම්පල් වැඩ වගේක්. මං අලුත් 350Z එකේ new model එකේ headlights ටික දැම්මා. Here you go. මේ Bizenon headlight එක. ඊට පස්සේ මං front lip එකක් මං ගෙනාවා. ඒක මං ඇත්තට හොංකොං වල මේ lip එක අරන් මං අතේම කැරි කරලා ආවා මේ නිකන් බසූකා එකක් වගේ හැමතැනම ඇවිදින මිනිස්සුන්ගේ ඔළුවේ වද්දගෙන මං lip එක අරන් ආවා. ඊට අමතරව මං පිටිපස්සට ලස්සන මේ carbon fiber නිස්මෝ විං එකක් දැම්මා. මේ જાතිය wings ඇවිල්ලා පොඩ්ඩක් හොයන්න අඩුයි. මේකෙම දැක්වලා ගත්තොත් තමයි. ඊට පස්සේ මේ rear profile එකට rear carbon fiber diffuser එකක්. previous owner Fairlady Z කියලා මෙතන Z කියලා badge එකක් දැම්මා. මම original Nissan badges ටික දැම්මා. ඊට අමතරව wheels තමයි මං ගොඩක් වෙලා හිටියේ. මගේ final specification wheel එක ඇත්තට තාම ඇවිල්ලා නැහැ. ඒත් මේ 19 inch එක ඒ හා සමාන wheel එකක් තමයි මං දැනට offset එකයි look එකයි ඔක්කොම මේකට satisfy වෙච්ච wheel set එකක්. ඇත්තටම මේක හොඳයි. මේක හොඳයි ඇත්තටම. ගොඩක් කට්ටිය කියන්නේ හොඳයි. ඒත් අපි බලමු මං මගේ final specification wheel එක කොහොමද එන්නේ කියලා. This wheel is a 19 inch to 35-19. Right. But the wheel I have ordered is a special Nismo LM GT 18 inch wheel. So the size is the same. The look is because that wheel is going to be staggered, so the rear will be a little bit more broader than the front. Right. So give it a staggered look rather than a squared setup on this wheel. And we have D2 brakes running on this, yeah? ඇත්තට D2 brake එකයි suspension එකයි ඉස්සර හිටපු ඕන යා තමයි දැන් මේක හොඳ upgrade එකක්. මම අලුත් calipers දැම්මා, suspension එක ඔක්කොම service කරලා හයි කරා. ඒකේ condition එක හොඳයි. ඇත්තට මේ කාර් එක original 2003 ලංකාවට ආපු කාර් එකක් 66,000 kilometers තමයි කරලා තිබ්බේ. තාම තියෙන්නේ original paint එක. ඒ කියන්නේ සමහර තැන්වල පොඩ්ඩක් fade වෙලා පොඩි scratches එහෙම තියෙනවා. ඒත් මම තාම paint වැඩේට මං ගිහිල්ලා නැහැ. දන්නවනේ ඉතින් අපි ඉස්රාක් අයියාගේ scene එක තමයි ඉස්සෙල්ලා engine එක හදලා mechanical side එක හදලා interior හදලා අන්තිමට තමයි paint එකට එන්නේ. ඇත්තට මේ කාර් එකේ ලොකුම project එක. ලොකුම project අප කරේ මේක ඉස්සර automatic එකක්.
රයිට් ඔයාලට දැන් පේනවා මේක මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක්. ඒ කියන්නේ මේක කන්වර්ට් කරලා තියෙනවා ඔටෝ ටු මැනුවල්. ඒක how did that go? ඉස්සර ඔටෝමැටික් එකත් එලවන්න ලස්සනයි. මැනුවල් කරාට පස්සේ නම් ඩ්‍රයිවිං ප්ලෙෂර් ඩ්‍රයිවිං ෆීල් එක බෙස්ට් කන්වර්ෂණය කරන්න අපිට ගොඩක් දෙනෙක් සහයෝගය දුන්නා. අකිල මලේසියාවල ගිය බොක්ස් එකයි ඩිෆ් එකයි හොයාගත්තා. වටාරු ජපාන් වල කියන්නේ මැනුවල් ගිය බොක්ස් එකේ ඉන්ටීරියර් කැලිටි එකයි මීටර් ක්ලස්ටර් එකයි මේක ඇතුලේ ටෙස්ලා එකක් වගේ ස්ක්‍රීන් එක. ඒක අපේ බූම් ක්ලබ් එකේ නලින් අපිට දුන්නා අලුත් ටෙස්ලා ස්ක්‍රීන් ඉන්ස්ටෝල්මන්ට් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ ඒකේ Google ඔක්කොම තියලා පොඩ්ඩක් ඉතින් මගේ අයිඩියා එක Nissan 350Z VQ35 normally aspirated engine 200 horsepower විතර ස්ටෑන්ඩඩ් ෆැක්ටරි එකේ න wheel horsepower කියන්නේ 260 brake horsepower. මගේ බිල් ක්‍රයිටීරියා එක ගැන කතා කරුවා නම් මේක මට ඕන වුණේ OEM plus feel එකක් ගන්න. ඒ කියන්නේ අර Nissan ෆැක්ටරි එකෙන් යවපු එක අපි 2026 එකට අලුත් වැඩියක් කරලා. ඒ කියන්නේ exterior, interior, driving feel, engine performance. රයිට් එහෙනම් එන්ජින් බේ සෙටප් එක ගැන පොඩ්ඩක් අපිට දෙන්න බලන්න. දැන් මේක ඇත්තට බැලුවම අර ඔරිජිනල් එන්ජින් බේ එකට සමානව තියෙන්නේ. අපි වෙනසකට පේන්නේ අපි මෙතන ලොකු throttle body එකක් දාලා මෙතන ඔයිල් කැච් කෑන් එකක් දාලා ඊට පස්සේ මෙතන ඉන්ලට් මැනිෆෝල්ඩ් ස්පේසර් එකක් දාලා ඒ කියන්නේ පොඩ්ඩක් වැඩිපුර එන්ජින් වොලියුම් එක දාලා අප්ග්‍රේඩඩ් ෆියල් ප්‍රෙෂර් එකක් දාලා නොපෙනෙන්න දේවල් තියෙන්නේ HK scams අපි HK scams දැම්ම කාර් එකට ඊට පස්සේ exhaust manifold එක දැම්මා. This is so clean bro, like honestly it looks fantastic. එන්ජිම ගැලෙව්වම කාර් එකේ ඔක්කොම නිකන් කළු පාට වෙලා තිබේ. කියන්නේ අවුරුදු 20ක් එන්ජින් එක ගලවලාම නැහැ මේක. අත තියලම නැහැ. ඉතින් ගැලෙව්වම අපි සම්පූර්ණයෙන්ම එන්ජින් බේක සුද්ධ කරලා එන ඔක්කොම නිකන් full galvanize කරලා අලුත් එන දාලා නිකන් අර brand new වගේ condition brand new feel එක feel එක අපි engine mounts, gearbox mounts, suspension bushing ඔක්කොම මාරු කරා. ඉතින් කාර් එක නිකන් පා වෙලා යනවා වගේ කිසිම සද්ද බද්දයක් රැටල් එකක් නැතුව ලස්සනට තියෙනවා එලවන්න. ඒ කියන්නේ driving feel එක හොඳයි. ඒ කියන්නේ නැගලා පෑ 10ක්වත් එලවලා බහින්න පුළුවන් AC තියෙනවා, ස්ටීරියෝ තියෙනවා, පවර් එක තියෙනවා. ඒක තමයි most ෆන් එක තියෙනවා. ෆන් එක තියෙනවා. මේක අපි engine performance එක ගැන කතා කරුවා නම් දැන් අපිට 270 wheel horsepower හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒක BHP terms වලින් ගත්තම නිකන් 330 වගේ normally aspirated engine එකට හොඳටම ඇති. හොඳට එලවන්න පුළුවන්. මේක අයියා engine එක VQ35DE. ඒ කියන්නේ ඔව් naturally aspirated V6 3.5 liter නේ. 3.5 liter naturally aspirated V6. ඉතින් 3.5 liter කියන්නේ දැන් හොඳටම ඇති ලංකාවේ විදියට. ගොඩක් එක්ස්ටෙන්සිව් තව බිල්ඩ් කරන්න තියෙන. ඒ කියන්නේ ට්වින් ටර්බෝ කරන්න පුළුවන්, සුපර් චාර්ජ් කරන්න පුළුවන්. OEM plus feel එකට තමයි අපි ගියේ. ඉතින් අපි ඩ්‍රයිව් කළා බලමු නේද? පෙන්නමු. රයිට්. මේ වැඩේ කරන්න තවත් යාළුවෝ ගොඩක් එකතු වෙලා ඉන්නවා. මම එක එක්කෙනා ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් ඔයාලට. අපිත් එක්ක ඉන්නවා ලෂෙන්, ඉනාම්, ඊට පස්සේ කුල්ලින්දු. ඉස්රාක්ගේ YouTube එකේ මෙයාලගේ එපිසෝඩ් එකක් යනවා. ඒ කියන්නේ 0 to now build එක තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. full coverage එකක් දීලා දෙනවා මේ කාර් එක ගැන. ඇත්තටම සතුටුයි ලංකාවට ඇවිල්ලා. ආයි JDM scene එකේ වීඩියෝස් ටිකක් අරන් එන්න ඔයාලා ඔක්කොටම. මේක 2000 දී Nissan සමාගම වැටලා තියෙද්දි ගොඩ ගත්ත කාර් එක තමයි මේ Nissan 350Z කියලා කියන්නේ. Tokyo Drift එකේ DK ගාවත් තියෙන Nissan 350Z එකක්. ඉස්රාක්කින්ද අපිටත් හම්බෙනවා chance එක. ඔයාලවත් අරගෙන මේක වටයක් යන්න. එහෙනම් buckle up homies. Let's go. Ishak, all good to go? All good. All set? Alrighty. Safety first. I wanted to ask you what this duct is. That is for the air conditioning vent on the door. Here, this one. So it goes from there and the AC comes from the door. බලන්න guys මේ ටෙක්නොලොජි එක මෙතන වෙන්ට් එක මෙතන ඩක් එකකින් ඇවිල්ලා මේකෙන් තමයි අපිට AC එන්නේ. ට්‍රැක් එකට ආවරන්නේ ෆන් එකක් ගන්න ඕනේ. ෆන් එකක් ගන්න ඕනේ නේ. අපි ලොන්ච් එකත් දාලා බලමු නේ. GTR setup එකක් තියෙන්නේ. තාම පොඩ GTR wannabe වගේ. Yes, that's what I'm talking about. My god, this is beautiful. ස්පෙෂල් මැප් එකක් තියෙනවා. ඉතින් අපිට වෙයි. බෑක් ෆයර් එකයි හෙඩ් ලයිට් එකක් දාන්න පුළුවන්. It's a rear wheel drive, so it's wants to put the tail out, but there is fishtail. It wants to fishtail, but the 350Z has so much of grip.
This is so much fun. Like, you know, to be in the passenger seat is a new experience. You get over the straight. Woo! Let's go! It finishes a full fourth here at Mirigama, and that's also because of the close ratio gearing. මට බය වෙන්න දෙයක් නෑ මං ඉස්සරහට අයත් එක්ක සෑහෙන්න ඉස්සරහා ගිහිල්ලා තියෙනවා ඔයාලට එක්ස්පීරියන්ස් එක දෙන්න. But this is a totally different experience, Israel. I'm loving it. My God, the power! You literally can feel the power. Like, you know, when you're sitting here, you feel like you're in a... I just have a smile on my face. My God, this is so good. Right, ඕක තමයි Nissan 350Z Fairlane මුල්ම experience එක. එළියේ ඉන්න අපිට වෙන මාතල් එකක් තියෙනවා. මේක ඇතුලේ වගේම තමයි බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ටත් වෙනම feeling එකක් තියෙන්නේ මේක බලන්න යනවා. එච්චර රහතල් මේ කාර් එක. What a beautiful build this එකයි. Thank you so much. Thank you so much. Actually, this is the first time you and I are both going, and I'm going at speed on the track, and it is everything, and I hoped it would be. I didn't expect it to be this powerful, but it was so good at a point I lost words. වෙනදා වගේම right මේ ෆන් එක ඔයාලට දෙන්න Drive Sri Lanka team Drive Sri Lanka අපේ DV Cheers. දීලක ඉන්න ඊට පස්සේ CL Studios මේ 350 ගේ වීඩියෝ කරද්දී ඔයාලට බෝනස් ක්ලිප් එකක් දෙන්න පුළුවන් අපේ බුලියන් නිවෝ එකේ. ඉතින් මේකේ full vlog එකක් අපි කලින් කරලා තියෙනවා race tracks කීප එක මේක දුන එකක් කරලා තියෙනවා. ඉතින් මේකේ වීඩියෝ එක ගිහිල්ලා බලලා නැත් මෙන්න මේ link එක click කරලා බලන්න. අපි මේ ඉස්රක් අයත් එක්ක කොච්චර වීඩියෝස් කරලා තියෙනවද? 5000 වීඩියෝස් 5000ක් කරලා තියෙනවා. මේ 6000 කරන්නේ ඇත්තටම නෑ. එහෙම කරා නම් ඉතින් අපි DD වගේ තමයි. එතෙන්ට යන්න පාර තමයි අපි මේ හදාගන්නේ. ඉතින් මේ vlog බලලා ඕගොල්ලන්ස් ඉන්ස්පයර් වෙලා ඩ්‍රීම් එකක් හදාගන්න මේ වගේ කායකක් පදිනවා කවදා හරි දවසක කියලා ඒ ඩ්‍රීම් එකට වැඩ කරන්න you will get there, don't worry. full on heart එක දෙන්න ස්පෝර්ට්ස් කායකක් පදින්න ඔක්කොටම අනිවාර්යෙන්ම පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි මෙච්චර කල්. තවත් ඉස්සරහට ඉන්ටර්නැෂනල් ගිහිල්ලා අපි කන්ටෙන්ට් රාශියක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට. එහෙනම් ටීම් Drive Sri Lanka. මේ තියෙන්නේ සුපිරි මේ තියෙන්නේ සුපිරි එන්ජින් බේ එක. මේකේ මැනිෆෝල්ඩ් එක කොහොමද දන්නද? ඒ තමයි පොඩ්ඩක් අල්ල මේක අල්ල. මේකේ මැනිෆෝල්ඩ් එක කොහොමද දන්නවද තියෙන්නේ? දැක්කද? එහෙම තමයි මැනිෆෝල්ඩ් එක තියෙන්නේ. same car different livery. සාමානෙන් එක සීසන් එකකින් සීසන් එකට ලිවරි එක චේන්ජ් වෙනවා. ඉතින් කලින් සීසන් එකේ රතු පාට තිබිච්ච ලිවරි එක දැන් මේ පාට වෙලා තියෙනවා. රයිට්. එහෙනම් enjoy. guys ලංකාවේ පළවෙනි වතාවට අපි දෙන්න යන එක්ස්පීරියන්ස් එක SL GT කාර් එකක් ඇතුලේ
එනම් බලමුවා සාමාන්‍යයෙන් SLGT කාර් එකක් ඇතුළ වෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. Right. Let's go, baby. Let's go, go, go. What a roller coaster ride! Woo. Whoa, that was my first time experience in a SLGT car. My God, that was a roller coaster ride. Whoa. Amma, ma veunana. Adal Ishaka, thank you. You're welcome, bro. No, අදවත් අරගෙන පළවෙනි අතාවට අපිට හම්බුණා SLGT. Woo. I'm still shivering, shaking. අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. ඉතින් අද එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලලා 350 එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ඒත් එක්කම මේකේ ෆුල් ෆන් එක, ෆුල්ම ෆන් එක ඔයාලත් විඳින්න නැති කියලා, right? ඉෂාක් අයියේ, thank you very much for joining Drive Sri Lanka. It's a pleasure to have you guys once again. Thanks so much for Sadda and the team, Viyat and Chamartha for coming and joining us today. It was awesome. Awesome day. Ishak, one more thing. What is your message to the younger generation? How do you achieve something like this? Guys, work hard, and you know, if you have a dream, follow it, you can achieve it. But most important thing I would say is drive safe. You know, if you want to enjoy a car, enjoy it in a safe and responsible manner. Don't try this at home. No, you can try it at home on the simulator, or you can always come to a track. You know, Sri Lanka has so much opportunity, and Alright. enjoy. You know, the car culture is to be enjoyed, and if you have awesome builds, you know, don't hide it. Contact this guy. Thank you very much. Thank you for having Drive Lanka once again. It's a pleasure. Alright, එහෙනම් guys, තව වීඩියෝස් ගොඩක් එන්න තියෙනවා. ඔයාලා subscribe කරලා නැත්නම් ඔයාලගේ favorite tune එක channel එක දැම්ම ගිහිල්ලා මෙන්න මෙතන link එක දානවා. මේක click කරලා subscribe කරන්න. ඒත් එක්කම අනිත් social media platforms උත් follow කරලා නැත්නම් king ගාලා ගිහිල්ලා Facebook, Instagram, TikTok ඔක්කොගෙම ඉන්නවා අපි. follow කරන්න පුළුවන්. right, මේ වගේ videos ගොඩක් අරගෙන internationally අපි හම්බ වෙමු.